Hello? අම්මා අයිබෝන්. මම මුතුකලස. උත්තරේ ලියන්න දන්නේ නැහැ කියලා කියපු ළමයි නැගිටින්. නැගිටවන්න පුතා ඒ කවුරු කිව්වේ කියලා නැගිටවන්න. මේ වරේ. මේ වරේ. අහලා බලන්න මේ ළමයා මේ අද දාවේ අද නෙමේ ගිය සතිය ආවද? ගිය සතිය ආවේ නැද්ද? ඇයි? එන්න බැරුණා? ගිය සතිය ආවේ නැද්ද? ආවා. නෑ ඇයි? සනීප නේද උනා? ඊට කලින් සතිය ආවා. ඊට කලින් සතියනේ ඔක්කලි? නිදාරියනේ? අපි ගිය සතිය කලේ පැටියල් මින්තේස් නෙමටෝඩා ඇනිලීඩා මොලුස්කනේ කරේ. ඔක ඉගෙන ගත්තානේ. නේ? අය දන්නේ නැහැ කියන්නේ? මේවර. ඒ දන්නේ නැති උන් ඔක්කොම ඔය කෙල්ල බලන්න විශේෂයෙන්. අනාගතේ කොල්ලොන් අනාථ කරනවා මුන්. මෙලෝ මගුලක් ඔළුවේ නැති වැසියෙක් ගෙදර ගෙනිච්චාම මුළු පවුලටම කොඩි වින යන්නේ ඒක. නේද? එහෙම තමයි අර චෙක් කරද්දී. ෆෝන් එක තියෙනවද ළඟ? ෆෝන් එකක් නැහැ. තියෙනවද? දැන් නැහැ. අතන තියෙනවද? ෆෝන් එක අරගෙන ඉන්න. බය වෙන්න මම චෙක් කරන්නේ ෆෝන් එක අරගෙන ඉන්න. වෙලා ගියා කියලා කරන්න දෙයක් නැහැ. 12 මාරනකම් හරි කරනවා. මෙහෙම වැඩක් තියෙනවා පන්තියක් කරලා. මෙහෙමයි ඉගෙන ගන්න ළමයි ඉගෙන ගන්නවා. ඒක මම දන්නවා. දැන් මේකේ රෑන්ක් දානවා ඔක්කොම හරි. ඒ දරුවෝ ගැටලුවක් නැහැ නේ. ඒ දරුවෝ ගැටලුවක් නැහැ. ඒ දරුවෝ රෑන්ක් එක දානවා. ඒ ළමයි කිසිම අවුල නැතුව ජීවිතය ලස්සනට හදාගෙන යයි. ඉතින් උන්ට හූල් වල හිටපෙව ඊට පස්සේ. අම්මර කොල්ලෙන් ගන්න. को अम्मा के नंबर को हेलो अम्मा आइबोन मम मुतुकलस नहीं कलबल वेंट पा मे उन्न पुता मे प्रश्नයක් අද දුන්නා පන්තියේ ලියලා නැහැ කොල්ලට අවවාද කරන්න හරි චෝනද නෑනේ බැන්නේ නැත්තේ ඔය උත්තරේ තමයි හැම එකම කියන්නේ ඉස්සරහට දැන් මොකද්ද මම කිව්වේ මොකද්ද මේ කොල්ල කියපු උත්තරේ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න දන්නේ නැහැ කිව්වා දැන් මේක ගිය සතියේ මේ කලින් සතියේ ඇවිල්ලා නැද්ද? උඹ ඔය උත්තරේ දෙන්නේ නැහැ මින් පස්සේ ඈ කෝ? ඔකට කියන්නේ බూరు පැටියෝ දන්නේ නැහැ කියලාද? ඔකට කියන්නේ මතක නැහැ කියලාද? නැගිටු. ඔකට කියන්නේ මොකද්ද? ඔකට කියන්නේ මොකද්ද? හයියෙන් කියපන් පන්තියට බහින්න. හයියෙන් කියපි. ඇහෙන්නේ ආයෙගෙන්නලා ස්ටේජ් එක නග්ගවලා කියන්නේ හයියෙන් ගියපන් ආයෙ ගියපි හයියෙන් තව එක chance එකයි දෙන්නේ මෙතන ගෙන්නනවා මම පාඩම් කළාද හයියෙන් ගියපි පාඩම් කළේ නැහැ ගියපි හයියෙන් පාඩම් කළේ නැහැ හයියෙන් වාඩි වෙ දන්නේ කියන්නේ එකක් උගන්නපු එක පාඩම් කරන්නේ කියන්නේ තව එකක් ඔය ටිකමයි කරන්නේ මේ විභාගයෙන් ඉවර වෙලා දන්නේ ඉගෙනුවේ නේ ඔබ කියන්න ඕන එකක්
ඔබ කියන්නේ තව එකක්. මම ගිය සතිය කාලේ සතිය ආවා පාඩම් කරේ නෑ පාඩම් කරපන් තින්ද ලියන්න බෑ. ඒක වෙනම දෙයක්. කෙල්ල රෑනක් ඉන්නවා කියලා ආරංචි. ප්‍රශ්නෙට උත්තරේ ලියන්න නැතුව. ඔක්කොම උන් ටික ගෙන්නනවා මෙතෙන්ට ඉන්ටර්වල් එකේ මම.